අස දෘෂ මහසෑය සමිඳු නමාමි ජීවමාන ජිනරාජ නමාමි දෙව් මිනිසුන් කරපිදුරදානනී ස්වර්ණමාලි මහසෑය නමාමි සලුමිනි සිලුමිනි පෙලිනි විමානී කේතුමති රජදහන් විලාසී අසම සමව මිහිතල විරාජී අප හද තුල නිති දැහැන සමානී සොවින් පිරි මහමළුවට ගියමි පහන් වුනෙන් හද සුවේනි විරාගී සිව් සම්බුදු අනුහසිනී මහානී අරහත් මහඵල බිමම නමාමි නැවත නවසෑයක් මෙවැනි නිරිදෙක් නෑ නව ගැමුණු සමානී ගොයුම් මුනිදු දාද්‍රෝණය පුදමි සෑයේ සැතපෙන සමිඳු නමාමි අස දෘෂ මහසෑය සමිඳු නමාමි ජීවමාන ජිනරාජ නමාමි දෙව් මිනිසුන් කරපිදුරදානනී ස්වර්ණමාලි මහසෑය නමාමි
සම්බුද්ධං බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං පහාය මානුසන්දේහං දේවකායා පරිපූර්ණස්සන්ති. අවබෝධයෙන් යමෙක් භාග්‍යවතුන් වහන්සේව සරණ යනවාද ධර්මයේ සරණ යනවාද ඒ සුපටිපන්න ආදී ගුණ ගුණාංග සංගත උජුපටිපන්න වූ සාමීචිපටිපන්න වූ ඥායපටිපන්න වූ මහා සංඝ රත්නයේ සරණ යනවාද අවබෝධයෙන් මේ ගෞතම බුදු සසුනේ උතුම් වූ නිර්වාණය අවබෝධ කරගන්නවා. ඒ හින්දා අපි හැමදිනාටමත් මේ මහා සෑ මළුවේදීම සුපින්වතුනි ආහුනේ පලිබෝධ ඒ වගේමයි සංසාර දුක්ඛිනී ආදී වූ උතුම් වූ ධර්ම මාර්ගයේ ජීවිතයට අවබෝධ කරගෙන ඒ ධර්ම මාර්ගය තුලින් සසර දුක්ඛිනී නිවන්නට අපි හැමදිනාටම සුපින්වන්ත වූ වරම සුපින්වන්ත වූ වාසනාව ලැබේවා කියන පැතුමත් එක්කලා අපි නැවත වතාවක් සුපින්වතුනි මේ ඓතිහාසික ස්වර්ණමාලී මහා සෑ මළුවේ සිට සාදු නාදයක් එක්කාසු කරමු. සාදු සාදු සාදු. සුපින්වතුනි ඓතිහාසික මහා පින්කම් මාලාවක ආරම්භය තමයි අපි මේ විදිහට ඓතිහාසික ස්වර්ණමාලී මහා සෑරදුන් අභියස සිට ආරම්භ කරන්නට යෙදුනේ. ඉතින් සුපින්වතුනි මේ කාරණාව මතක් කරද්දී අපි දැන් සෝදානම් වෙනවා ඔබ සමීපයෙන් බලාගෙන හිටපු මොහොත මේ ධර්මාසනයේ පූජනීය තෙරුන් වහන්සේ නමක්ව අපි වඩමවන්නට තමයි සෝදානම් වන්නේ. සුපින්වතුනි ලෙස වඩම්ම වන්නේ පූජනීය තෙරුන් වහන්සේ නමක්. ඒ තමයි මාවර මණ්ඩියේ ශ්‍රී ජිනේන්දාරාම විහාරවාසී කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක රාජකීය පඬිත අවසරයි වන්දනීය පූජනීය අපේ එල්පිටියේ ශාන්ති දේව ගෞරවනීය ස්වාමින් වහන්සේ තමයි මේ ධර්මාසනයට වැඩම කරන්නට සූදානම් වෙන්නේ. සත්සවි සිංහ පෞර ජාතික සංවිධානය තෙවෙනි වරටත් සංවිධානය කරන්නා වූ මහා සෑරදුන් ජයශ්‍රී මහා බෝසමිඳුන් තූපාරාම මහා සෑරදුන් වෙනුවෙන් පවත්වන්නා වූ දහස් පෙතියාමල් ලක්ෂයේ පූජාව ශීර පායාස සම්බුද්ධ පූජාව පාත්‍ර 108ක පිර වූ ශතාධික ඖෂධ සම්බුද්ධ පූජාවන් කංචුක පූජාවන් ඔබට ඔය ඇහෙනා හේවිසි සප්ත පූජාවන් ඒ වගේම තමයි සුපින්වතුනි සුවඳ මල් පූජාවන් ඇතුළු මහානීය වූ සම්බුද්ධ පූජාවන් අපි පූජා කරන්නේ ඔබෙත් මගෙත් අසහාය ශාස්ත්‍රූන් වහන්සේ වූ අවේද ධම්ම වූ අප්‍රතිසම වූ යෙය සාගර පාරගතාශේෂ වූ දසබලධාරී වූ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ වෙනුවෙන්. සුපින්වතුනි ඔබට කැමරා කාච ඔස්සේ දැන් දකින්නට හැකියාව ලැබෙන්නේ හේවිසි සප්ත වාදන ශිල්පීන්ගේ මధుර වූ සුමధుර වූ හේවිසි පූජාවන් මැදේ මාවර මණ්ඩිය ශ්‍රී ජිනේන්දාරාම විහාරවාසී කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක රාජකීය පඬිත අවසරයි අපට නම සිහිපත් කරන්නට වන්දනීය පූජනීය එල්පිටියේ ශාන්ති දේව ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්මාසනයට වැඩම කරවන පුණ්‍යවන්ත මොහොත. අපි සාදු නාදයක් එක්කාසු කරමින් ඊ타ත්ම ගෞරවයෙන් මේ සම්බුද්ධ උපස්ථානය පවත්වන්නට මේ සම්බුද්ධ වන්දනාව පවත්වන්නට පිළිගනිමු. ස්වාමීනි අවසරයි. සාදු සාදු සාදු. හොඳයි. නැවතත් සාදු නාද පවත්වමු. පින්කම පාටන් ගැනුමට පෙර පින්වතුනි සිල්වත් විය යුතුය සෑම දෙන තුටු සිටිනි සාදුයි කියා සෑම දෙන සත් දාබැතිනි කිව මන නාමස්කාරය තුන් වාර බැගිනි
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီสิกขาပဒံ စမာදිယာမိ အဒိနာဒါနာဝေရမဏီสิกขาပဒံ စမာදිယာမိ ကာမေစုမိစ္ဆာจาရာဝေရမဏီสิกขาပဒံ စမာදිယာမိ มุสาวาดาเวรมณีสิกขาปดัง สมาธิยามิ สุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดัง สมาธิยามิ ලෝතුරු සැපත සතු නිදහස උරුම තම මට හිමි කරන්නට බිහිසුණු සසර බිම බුදුහාමුදුරුවනි මුළු ලොව අසම සම ඔබේ සිරිපතුල් දෙක පළමුව වඳිමි මම දස පෙරුමන් පුරා කෙලෙසුන් නැසුව හැම ලැබගෙන බුදු පදවී අදහස විලස තම මගේ දුක නසන්නට දෙසූ අති පරම රම සිරි සද්ධාම දෙවනුව අද වඳිමි මම සිහි කර හැම විටම සම්බුදු හිමිගේ නම මගඵල නුවණ ලැබ සංගමුක් වඳිමි යම මුළු
මුළු ලොව සනසවන ලැබගෙන මහානකම මහා සංගරුවන තෙවනුව අද වන්දිමි මම. ගෞරවනීය වැඩම කොට වදාළ ගරුතර සදා වන්දනීය සදා පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි. උතුම් වූ රුවන්වැලි මහා සෑරදුන් අභියස සත්සවි සිංහපෞර මගින් සංවිධානය කරනු ලබන උතුම් දහස් පෙතියාමල් ලක්ෂයේ මහා පින්කම තුන්වෙනි වතාවට අති සාර්ථක අන්දමින් සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන අවස්ථාව. හැම දිනාගේම සිත් සතන් තුල ලෝතර මහා බුදුරජාණන් වහන්සේ උදෙසා අපරිමිත ශ්‍රද්ධාවක් ජනිත කරවන මහා පින්කම ආරම්භක විදිහට ආරම්භය සනිටුහන් කරමින් උතුම් බුද්ධෝපස්ථානයන් උතුම් බුදුවත ඉෂ්ට සිද්ධ කරන්නට සූදානම් වෙත මොහොත අවස්ථාව. පානක් බඳු දීපදෝත්තම මාගේ බුදු රජාණන් වහන්සේට මේ පහන් පූජා කරමි පූජා වේවා. මුදුව තලුනේ නාත විල චිත්තේ සුලක්කනේ සබාව පරිසුද්දේතේ සෝදේත කරපල්ලවේ මාගේ ධර්මස් ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ ලදරුවත් සෙයින් මෙලෙක් උදදෙල් කවුලුවකට බඳුව විසිතුරුද මුලින් මාත්ම ක්‍රමයෙන් සිහින් උද මසින් පිරිවට උද දික් උද ඇතුළත රත් පෑයෙන්ද පිටත රන්වන් පෑයෙන්ද තඹවන්නියෙන්ද යන ආදී මහා ලකුණු ඇත්තා වූ පියුම් පතක දිය බිඳු සෙයින් කුණු දැලි නොඇලෙන සියුම් සිවි ඇතියෙන් ස්වභාව වශයෙන්ද පිරිසිදු බුදු රැස් විහිදෙන සිරියත්ල සෝදාවදාරනු මැනවි. නාගලතා දන්ත කට්ට මනෝ තත්තෝදකං යතා පතිගන්නාතු භගවා දන්ත පෝනෝදකං හිමං මේ දැටි කුර පිළිගෙන වදාරන සේක්වා. නාගලතා දන්ත කට්ට මනෝ තත්තෝදකං යතා පරිභුංජ මහාවීර දුකින් මිදී සුව පත්වේවා. සාදු සාදු සාදු. අභිවාදන සීලිස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච
අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තෙරුවන් සරණයි. ආරයක් දෙන්න වැඩම කොට වදාළ මේ උතුම් වූ ආශිර්වාදාත්මක බුදු වත සහිත උතුම් සම්බුද්ධ පූජාව සිද්ධ කළ මාවර මණ්ඩිය ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරවාසී කැලණි විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂක රාජකීය පඬිත PLPTA සාන්ති දේව හාමුදුරුවන් වහන්සේ, ඒ වගේම අපේ බදුල්ලේ ආර්ය සාන්ත හාමුදුරුවන් වහන්සේ, ඒ වගේ මේ අද උතුම් වූ පින්කම සඳහා වැඩමවා සිටින ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේලා, ඒ වගේම සිල්මෑණිවරු ඇතුළු වාසනාවන්ත කාරුණික සත්පුරුෂ පින්නතුනි පින්වතියනි, මාවර මණ්ඩිය ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ත සත්සවි සිංහපෞර ජාතික සංවිධානයේ ප්‍රධාන සංවිධායක අපේ සුරංග ලක්රුවන් මහත්මයා ඇතුළු ඒ සියලු දෙනාගේම සංවිධායකත්වයෙන් වාර්ෂිකව සිද්ධ කරන මේ වසරේ දෙවැනි වරට සිද්ධ කරන්නට යෙදෙන උතුම් වූ මහා පින්කම සත්සවි සිංහපෞර ජාතික සංවිධානය මාවර මණ්ඩිය ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයෙන් ආරම්භ කරලා අද මේ වසර 3ක් ගත වෙන තැනදී දෙස් විදෙස් හැම දිනාගේම ජනාදරයට පාත්‍ර වෙච්ච සංවිධානයක් බවට පත් වෙලා තිබෙනවා. අද මේ උතුම් වූ පින්කම සිද්ධ කරන්නට දෙස් විසෙත් හැමදෙනාම සංවිධානය වෙලා තිබෙනවා. ඒ සඳහා දායකත්වය ලබා දීලා තිබෙනවා. ඉතින් ඒ සංවිධානයේ ප්‍රධාන සංවිධායක හැටියට කටයුතු සිද්ධ කරන සුරංග ලක්රුවන් මහත්මයා ඇතුළු ඒ හැමදෙනාම මේ පින්කමේ ප්‍රධාන නියමුවානන් හැටියට විශේෂයෙන් පසුගිය වර්ෂයේ පින්කම සිද්ධ කරලා ඉන් අනතුරුව ඊළඟ වසරේ පින්කම සිද්ධ කරන්නට ඒ වසර පුරාම කටයුතු සංවිධානය කරනවා. මේ දාස්පෙතිය ලක්ෂයේ මහා පින්කම නිකම්ම පින්කමක් නෙවෙයි. සමහර වෙලාවට අපි මේ පින්කම් කරනකොට මල් ටිකක් මිලදී අරගෙන එහෙම නැත්නම් මල් ටික කඩාගෙන ඇවිල්ලා පූජා කරනවා. හැබැයි මේ උතුම් වූ පින්කමක් සිද්ධ කරන්නේ ඒ මල් අස්වැන්න ගන්නට අවශ්‍ය කරන හැම දිනාටම බීජ ලබා දීලා පැල කරලා ඒවා මල් ටික නෙලාගෙන එකතු කරලා ඒ එකතු කරගත්ත මල් ටික තමයි මේ උතුම් වූ පූජාව සඳහා පූජා කරන්නේ. ඒ වගේම මේ දාස්පතිය ලක්ෂේ මහා පින්කමට සමගාමීව ඖෂධ පූජාවන් ඒ ඖෂධ සකස් කරනකොට මේ පාත්‍රා ටික මේ මහා සෑය වටා තැම්පත් කරන්නට යෙදුනා. ඒවා නිකම්ම කඩේට ගිහිල්ලා ගත්ත ඖෂධ නෙවෙයි. ඒවා බොහොම පිරිසිදුව ක්‍රමානුකූලව පිරිසිදු කරලා
ඒ පාත්‍රාවල තැම්පත් කරලා අද මේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට පූජා කරන්නට දුන්නේ. ඒ වගේම සුගත චීවරය සකස් කරනකොට සුගත චීවරය පිළිබඳව ඔබ සමහර වෙලාවට දැනුවත් ඇති. සුගත චීවරය කියන්නේ බුදුහාමුදුරන්ගේ චීවරය සිවුර. ඉතින් ඒ සිවුර විනයානුකූලවම ඒවා පඬු පවලා සකස් කරලා බොහොම පිළිවෙලකට අද තථාගතයන්න් වහන්සේට පූජා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කප්රුක් පූජාවන් ආදි කොට ඇති මේ සියලු පූජාවන් මහා පින්කමක් හැටියට වාර්ෂිකව සිද්ධ කරනු ලබනවා. ඉතින් අද අපි මේ හැම දිනාම මේ තැම්පත් වෙලා ඉන්නේ මේ විශ්වයේ පහළ වෙච්ච මහා බලගතුම තැන. ඒ පුණ්‍යවන්ත භූමියේ ඉඳගෙන මේ සියලු පූජාවන් සිද්ධ කරන්නට දුන්නේ. මේකට පුණ්‍යවන්ත භූමියක් කියලා කියන්නේ ඇයි? කකුසඳ කෝනාගමන කාශ්‍යප ගෞතම කියන සිව් බුදුවරුන් වහන්සේලා රහතන් වහන්සේලා සමාපatti සුවයෙන් වැඩ සිටිය තැන. එන අපි මොන්න තරම් වාග්යවන්තද, මොන්න තරම් පුණ්‍යවන්තද අපි. ඒ උතුම් පුණ්‍ය භූමියේ ඉඳගෙනයි අපි මේ සියලු පූජාවන් සිද්ධ කළේ. මේ විශ්වයේ පහළ වෙච්ච උතුම්ම මහා සෑය, මේ මහා සෑය අසත්‍රුස මහා සෑයක්. ඇයි මේ මහා සෑය අපට මෙතරම්ම වටින්නේ? මේ විශ්වයේ බුදුරුව යම් තැනක නිර්මාණය වෙලා තිබෙනවද? ඒ නිර්මාණය වෙලා තිබෙන්නේ මේ රුවන්වැලි මහා සෑය පමණමයි. ධාතුන් වහන්සේලා එකතු වෙලා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා අටෙන් එකක්, ඒ කියන්නේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා බුදු රුව පරිදි නිර්මාණය වෙලා වැඩ සිටින උතුම් වූ මහා සෑය තමයි මේ ස්වර්ණමාලී මහා සෑය කියලා කියන්නේ. එහෙනම් ඒ උතුම් වූ පුණ්‍යවන්ත භූමිය තුල ඉඳගෙන තමයි අද අපි මේ උතුම් වූ දාස්පෙතියා ලක්ෂේ මහා පින්කම සහ උතුම් බුදු වත සහිත මේ උතුම් වූ මහා පින්කම සිද්ධ කළේ. බුදු වත කියලා කියන්නේ ජීවමාන බුදු කෙනෙකුට කරන පූජාවක්. එහෙනම් අද බුදුහාමුදුරුවෝ මෙතන මේ මහා සෑය වැඩ සිටිනවා. උන්වහන්සේට ජීවමානව අද ඔබ මේ හැම දිනාම උපස්ථාන කරන්ට යෙදුණා. එහෙනම් අද අපි මොන්න තරම් වාසනාවන්තද, මොන තරම් පුණ්‍යවන්තද? ඒ වාග්ය ඔබට උදා වුණා. එහෙනම් මේ වෙලාව තුල ඒ උතුම් වූ පුණ්‍යවන්ත ඒ වාග්යවන්තය අවස්ථාව ඔබ උදා කරගෙන මේ වෙලාව තුල ඔබ හැම දිනාම මහා ශක්තියක් මහා බලයක් මේ වෙලාව තුල සිද්ධ කරගන්නට දුනා. ඉතින් අද මේ උතුම් වූ බුදුවත සහ ඖෂධ පූජාවන්ගේ දායකත්වය ගෙන කටයුතු සිද්ධ කරන්නට දුනේ විශේෂයෙන් හැමදාමත් මේ උතුම් වූ කටයුත්ත සඳහා අපට අවවාද අනුශාසනා ලබා දෙන මාවර මණ්ඩිය සී ජිනේන්ද්‍රාරාම විහාරවාසී ස්කොට්ලන්ත බෞද්ධ විහාරවාසී බෙල්ලනසී ධර්මපාල මහා පිරිවෙනෙහි හිටපු ධර්මාචාර්ය රාජකීය පඬිත ශාස්ත්‍රපති අපේ කට්ටකඩුවේ සුමන රතන හාමුදුරුවන්ගේ අනුශාසනා පරිදි
විශේෂයෙන් උන්වහන්සේ අද මේ ස්ථානයේ ගතින් නොමැති වුණත් මේ උතුම් වූ පින්කම සඳහා උන්වහන්සේ සිතින් සම්බන්ධ වෙනවා. මේ වෙලාව වෙනකොටත් උන්වහන්සේ මේ මහා සෑය කෙරෙහි තමන්ගේ හිත මේ ස්ථානයේ තබාගෙන ඇත. ඉතින් උන්වහන්සේගේ අනුශාසනා පරිදි ඒ ස්කොට්ලන්තයේ වාසය කරන ඒ රෝගී තත්වයට පසු වෙලා සිටින ගීතා වසන්තීද සිල්වා මහත්මියට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ඒ සුනිල් දේවපුර මහත්මයා දිල්ෂාන් දේවපුර එවැගේම භාග්‍යා දේවපුර මధు මහත්මිය ඇතුළු ඒ හැමදෙනා විසින්ම තමයි අද මේ උතුම් වූ ස්වර්ණමාලි මහා සෑය ඉදිරිපිට මේ සිද්ධ කරන්ට යෙදුණු උතුම් වූ ඖෂධ පූජාවන්ගේ බුදු වතේ දායකත්වයේ අනුග්‍රහකත්වයේ අරගෙන ඒ කටයුතු සිද්ධ කරන්ට යෙදුනි. ඉතින් මේ වෙලාවේ අපි හැමදෙනාටම ආශිර්වාදයන් සිද්ධ කරනවා. අපි මේ හැමදෙනාම මේ උතුම් වූ පුණ්‍යවන්තේ භූමියේ ඉඳගෙන මේ වෙලාව තුල ඒ ඖෂධ පූජාවන් පූජා කරන්ට දුනා. නම් මේ විශ්වයේ පහළ වෙච්ච මහා බලගතුම තැන ඉඳගෙන මේ සියලු පූජාවන් තුන් ලොවක් සැනසූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධ ගුණයන් උදෙසා පූජා කරන්ට දුනා. එනම් ඒ තුලින් උපදවා ගන්නට දුණු ශක්තිය බලය ආශිර්වාදයන් අපි මේ වෙලාවේදී හදවතින් මේ ආශිර්වාදයන් සිද්ධ කරමු. ඉතින් අද මේ උතුම් වූ බුදු වතේ ඒ දායකත්වයේ ගෙන කටයුතු සිද්ධ කරන්ට යෙදුණු ඒ ස්කොට්ලන්තයේ වාසය කරන ඒ රෝගී තත්වයෙන් පසුවන ඒ ගීතා වසන්තීද සිල්වා මහත්මිය ඇතුළු හැම දිනාටම අපි ආශිර්වාදයන් සිද්ධ කරනවා. මේ උතුම් වූ සත්‍යක්‍රියා බලයෙන් හැම දිනාටම ඒ බුදු වතේ තේවාවන් සිද්ධ කරන්ට යෙදුණු ඒ චන්ද්‍රා ප්‍රේමචන්ද්‍ර මහත්මිය එවැගේම මේ සඳහා අනුශාසකත්වයේ ලබා දෙන ස්කොට්ලන්ත විහාර වාසී අපේ කට්ටකඩුවේ සුමන රතන හාමුදුරුවන් වහන්සේ ඇතුළු අපේ එල්පිටියේ ශාන්තිදේව හාමුදුරුවෝ එවැගේම බදුල්ලේ ආර්ය ශාන්ත හාමුදුරුවන් වහන්සේ එවැගේම මේ උතුම් වූ කටයුත්ත සඳහා ඒ සත්සවිසිංහ පෞර ජාතික සංවිධානයේ ඒ ප්‍රධාන සංවිධායක අපේ සුරංග ලක්රුවන් මහත්මයා ඇතුළු ඒ සියලුම සංවිධානය කරන සියලුම හැම දෙනාටම ඒ වගේ මේ උතුම් වූ පින්කම සඳහා සහභාගී වෙච්ච ඒ හැම දෙනාටමත් අපි ආශිර්වාදයන් සිද්ධ කරනවා. මේ උතුම් වූ පින්කමේ ශක්තිය තුලින් ආශිර්වාදය තුලින් මේ හැම දෙනාගේම කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා ඇති වෙන්න තිබෙන්නා වූ ඇති වෙලා තිබෙන්නා වූ සියලුම දෝෂාන්ධකාරයන් තිබෙනවා නම් ඒ වගේම අස්වා කටවා දෝෂාදිය තියෙනවා නම් ඒ වගේම කේසාන්තයේ සිට පාදාන්තයේ දක්වා ඇති වෙලා තිබෙන්නා වූ ඒ සියලුම රෝගී තත්වයන් ඒ සියල්ලක්ම දූරී භූත වේවා. ආයුරාෝග්‍ය සම්පත්තිය චිරජීවනයේ යහපත උදා වේවා. මේ හැම දිනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්ම වේවා කියලා අපි හැම දිනාටම ඒ සත්‍යක්‍රියාව ඒ ආශිර්වාදයන් සිද්ධ කරමු. ඒ සිද්ධ කරගන්ට යෙදුණු ආනිසංස ධර්මයන් සතර වරන් දෙව් රජ දරුවනි ගම්බාර දිව්‍ය රාජානන් වහන්සේ සදෙව්ලෝ වැසි සියලු දෙවියනි ආර්ය ශ්‍රේ සුමන සමන් දිව්‍ය රාජානන් වහන්සේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ ඔබ වහන්සේලා මේ පින් අනුමෝදන් වේවා. අනුමෝදන් වීම තුළින් ඔබ වහන්සේලා
සතුටටපත්ව මේ හැම දෙනාම කලට වේලාවට ආරක්ෂා කරත්වා අවසන දෙවි දේවතාවුන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ සම්පත්තියම ලබා ගනිත්වා කියලා. ඒ වගේම නමින් මිය ගිය ඔබ හැම දෙනාගේම නමින් මිය ගිය මාවර මණ්ඩිය සී ජිනේන්ද්‍රාරාම විහාරස්ථානයේ වැඩ සිට අපවත් වී වදාළ අති ගෞරවනීය ගුරු දේවෝත්තම දුමගොඩ ශ්‍රීනිවාසාභිදාන ගුරු දේවයාණන් වහන්සේ ඇතුළු විහාර ගණය අපවත් වී වදාළ සියලු මහා සංඝ රත්නයටත් ඒ වගේම ඔබ හැම දෙනාගේම නමින් මිය ගිය සියලු මළගිය ඥාති මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීම තුලින් එයාගේ සසර ගමන භවගාමී ගමන පරලොව ජීවිතයන් සපවත් කර ගනිත්වා. අවසන උතුම් වූ නිර්වාණ සම්පත්තිය පිණිසම මේ උතුම් වූ පුණ්‍ය ශක්තිය හේතු වේවා. වාසනාම වේවා කියලා සාදු. ඒ වගේ මේ හැම දිනාටමත් මේ උතුම් වූ පින්කමේ ශක්තිය තුලින් ආශිර්වාදය තුලින් ඔබගේ මෙලව ජීවිතයන් යහපත් වේවා. පරලොව ජීවිතයන් යහපත් වේවා. ඒ වගේම ඔබ කරන කියන යහපත් කටයුතු යහපත් බලාපොරොත්තු යහපත් අරමුණු යහපත් සිතුම් පැතුම් දිනෙන් දින ਸਰවප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. අවසන අප හැම දිනාටමත් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිසම මේ උතුම් වූ පුණ්‍ය ශක්තිය හේතු වේවා. වාසනාම වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරමු. සත්පුරුෂ සාධූන්ගේ මහා වර්ණනාවට කීර්ති යශෝරාවයට පවා පාත්‍ර වන්නා වූ සුපින්වතුනි ස්වර්ණමාලී නමින් මහා තුන් ලෝක ධාතුවේම කීර්තියටපත් වෙලා සදහැවතුන්ගේ සාදු නාද මැද්දේ තවමත් විරාජමාන වැඩ සිටින මේ අසද්දුෂ මහා පුණ්‍යවන්ත සත්පුරුෂයන්ගේ නවාතැනක් බඳු භූමිය ඓතිහාසික ස්වර්ණමාලී මහා සෑරදුන් අභිස මේ මහා පින්කම් මාලාව සත්සවි සිංහස් පෞර ජාතික සංවිධානය විශේෂයෙන්ම මාවර මණ්ඩේ ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරාධිපති බෙල්ලන පිරිවෙනේ හිටපු පරිවේනාධිපති රාජකීය පඬිත අවසරයි වන්දනීය පූජනීය හලියද්දී අනුරුද්ධ නායක ස්වාමින් වහන්සේගේ අවවාද සහ අනුශාසනය මත තමයි මේ මහානීය වූ පින්කම් මාලාව සංවිධානය කරන්නේ. ඉතින් මේ මහානීය පින්කම් මාලාවේ පෙළගැස්ම මම යලි සිහිපත් කරන්නම්. සුපින්වතුනි මහා ඖෂධ සම්බුද්ධ පූජාවක් පාත්‍ර 100ක් භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් අපි පුරවා පූජා කළා. ඉන් අනුතුරුව පංචක පූජාවන්, හේවිසි සප්ත පූජාවන්, ඒ වගේම සුපින්වත්නි මාතලේ සුමංගල ස්වාමීන් වහන්සේගේ බොහොම ප්‍රසන්න බොහොම නිවුණු පැහැපත් වූ කාය විලාසය ඒ පින්වන්ත මුහුණ දකිද්දී මට මතක් වෙන්නේ යෝ හවේ දහරෝ බික්කු යුංජති බුද්ධ ශාසනේ සෝමං ලෝකම් පවාසේති අබ්බෝ මුත්තෝස්ස චන්දිමා කියලයි බික්කු වර්ගයේදී භාග්‍යවතුන් වහන්සේ අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරයෙන් දේශනා කළේ. මම දන්නා විදිහට වසර 23ක් හෝ වසර 22ක් වැනි භද්‍ර යෞවනයෙන් මහ පොළව සුපූජනීය කරන්නා වූ ගෞරවනීය ස්වාමින් වහන්සේ කාව්‍ය ශ්‍රී කාව්‍ය විශාරද අපෙත් කල්යාණ මිත්‍රවර අවසරයි නම සිහිපත් කරන්නට වන්දනීය පූජනීය මාතලේ ශ්‍රී සුමංගල ගෞරවනීය ස්වාමින් වහන්සේ සුපින්වතුනි අපි පළමු කොට සාදු නාද නංවා පිළිගන්නා අතර වාරයේදී සාදු 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 ස්වාමිනී අවසරයි ඔබ වහන්සේගේ සුබ්‍රහ්ම වූ මధుර මනෝහර ස්වරයෙන් ස්වර්ණමාලී මහා සෑරදුන් අභියස දේශනා ප්‍රාතිහාර්ය පානාසේක්වා. සාදු 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 ස්වාමිනී අවසර.
හැමෝම ශබ්ද නගලා සාදුකාරයක් දෙන්න. නැවත වතාවක් සාදු කියන්න. නැවතත් සාදුකාරයක් දෙන්න. අපි හැමෝම මගේ තථාගත බුදුරජාණන් වහන්සේ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය මහා ශ්‍රාවක සංඝ පිරිස අපි ප්‍රථමයෙන්ම තෙරුවන් සරණ යමු. හැම දිනම අද්දක නළලේ තියාගෙන මතක එකටම තෙරුවන් සරණ යමු. හැමෝම ශබ්ද නගලා එකටම කියමු. සාදු 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 නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පේ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පේ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පේ සංඝං සරණං ගච්ඡාමි တတိယံ පේ බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පේ ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පේ සංඝං සරණං ගච්ඡාමි සාදු 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 මකිවට පස්සුව කියමු පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සතින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමේ සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට
සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු. තුලෝකාග්‍ර මගේ අමාමෑණි තථාගත බුදුරජාණන් වහන්සේගේ මගේ බුදුරජාණන් වහන්සේලා සමවත් සොයෙන් වැඩ සිටිය ද්‍රෝණ්‍ය ධාතුන් වහන්සේලා විරාජමාන වැඩ සිටින මේ විශ්වයේ බලගතම ස්ථානයේ තමයි පිනන්ත අපි හැම දිනම මේ වෙලාවේදී මේ උතුම් පින්කමට සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම අතිගෞරවනීය අටම ස්ථානාධිපති පිනන්ත නායක ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම රුවන්වැලි මහා සෑයේ මේ උතුම් පුණ්‍ය භූමියේ බාරව වැඩ කටයුතු සිදු කරන පිනන්ත ගෞරවනීය මහා නායක පිනන්ත ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම තමයි මේ උතුම් පුණ්‍ය භූමියට වැඩම වදාරන්නට යෙදුන පිනන්ත බෝසත් ගුණෝපේත ගෞරවනීය මහා සංඝරත්නයෙන් පාදාභිවන්දනය කොට මං ප්‍රථමයෙන්ම අවසර පතනවා. නිත්‍ය රක්ෂණී සරදෝෂරේ නිත්‍යම් කන්නගේ දේවී නමාම්‍යං ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ මිනා පුඤ්ඤ කම්මේන මහමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවං හෝතු සබ්බ දුක්ඛාපමුච්ඡතු. හැම දිනාටම තෙරුවන් සරණයි. මිතෙන් පටන් පාන්දර අලියොම දෙක වෙන තුරාවට ඔයාලට නම කියන්න අවසරයි. පිනන්ත බෝසත් ගුණෝපේත මාරස්සන ජාගර ස්වාමීන් වහන්සේ විසින් ප ဋ ාණ දේශනාව සිද්ධ කරනවා. අය පාන්දර අලියොම දෙකේ සිට එළි වෙන තුරාවටම මම විසින් දේවතා වර්ණනාව සිද්ධ කරනවා. අලියොම දෙකේ ඉඳන් එළි පහන් වෙන තුරාවටම පිනන්ත ඔබ හැම දිනම ওই විදිහට මුතන ඉන්න හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. साधु 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 साधु
සාධු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සද්ධා සම්පන්න බුද්ධි සම්පන්න සදහවත් පින්වතුනි, මේ ලෝක ධාතුවට පහළ වී වදාලා අරිහත් වූ තථාගත සම්මා සම්බුද්ධෝ පුස්ස බුදුරජාණන් වහන්සේ. පුස්ස බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනය තුල පින්වතුනි, අපේ ගෞතම බුදු සසුනේ මිහිරි කටහඬට අගතන් තැන තුරුදලා දැරුවේ ලකුණ්ඨක බද්ධිය ස්වාමීන් වහන්සේ. ඒ ලකුණ්ඨක බද්ධිය ස්වාමීන් වහන්සේ එකල පින්වතුනි කෝකිලෙක්. පුස්ස සර්වඥයන් වහන්සේ වැඩ සිටින ගඳ කිලිය අසල මියුරු අඹ ගසක් තිබුණා. සර්වඥයන් වහන්සේ පාත්‍රයත් අරගෙන ගඳ කිලියෙන් කැපකරු සමග එළියට වඩම කරන්නට යෙදුණා. ඒ මොහොතේ මේ මියුරු අඹපළය දැක්ක මේ කෝකිලයා අඹපළය නෙලාගත්තා. කෝකිල නාදයක් පුද පූජා කළ සරුවක්යන් වහන්සේට. සරුවක්යන් වහන්සේ දැනගත්තා ඒ කෝකිල නද පුද පූජා කරන්නේ මේ මියුරු අඹපළය මට පූජා කරන්නටයි. පින්වතුනි, කැපකරුගෙන් ගත්තා පාත්‍ර ධාතුව ශ්‍රී හස්තයට සරුවක්යන් වහන්සේ. කෝකිලයා අඹපළය නෙලාගෙන සරුවක්යන් වහන්සේගේ පාත්‍රයට පිළිගන්නවා. සරුවක්යන් වහන්සේ මියුරු අඹපළය කෝකිලයට පිනි වළඳන්ට යෙදුණා. පින්වතුනි, කෝකිලයට ඇතිවුණු ඒ මහා සතුට ඉවසා දරා ගන්න බැරි වුණා. තටු දෑංගිලි වගේ එකතු කරගත්තා. එකතු කරගෙන කෝකිල නද පුද පූජාවෙන් පුද පූජා කළා. පින්වතුනි, ඒ මොහොතේම ඒ කෝකිල නාදයට ආසේ පියාසර කරන උකුස්සෙක් වහායි දැහැගත්තා. ඒ මොහොතේම කෝකිලයා මරණයටපත් වුණා. නිදා පිපිදියාසේ දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබුවා. මනුෂ්‍ය සම්පත්, දිව්‍ය සම්පත් කෙලවර අපේ ගෞතම බුදු සසුන තුළ පින්වතුනි, ලකුණ්ඨක බද්ධිය අඟුට්ටු මිටි ශරීරයකින් යුතු ස්වාමීන් වහන්සේ නමක්, මහ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. පින්වතුනි, මේ උත්තමයන්න් වහන්සේ මියුරු කටහඬ අතර අග්‍රස්ථානය ලැබුවේ එදා කෝකිලෙකු හැටියට මියුරු හඬින් සාදු නද පුද පූජාව කළ නිසයි. පින්වතුනි, එදා අරිහත් වූ තථාගත සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේගේ චෛත්‍ය රාජයන්න් වහන්සේ නමක් යොදුන් 7ක් අහසට පැනනගෙන විදිහට ඉදි කරන්නට යනකොට අපමණ විශාලයි කියලා පින්වත්තුනි චෛත්‍ය කොට කරන්නට යෙදුන යොදුනකට. ඒ නිසයි පින්වතුනි අඟුට්ටු මිටි ශරීරයක්, ලකුණ්ඨක ශරීරයක් ලැබුණේ. ඒ නිසා පින්වතුනි සෑරදුන් අභියස අපි පැයෙන් පැයට විනාඩි 5 අද දවස තුල උදෑසන 2 වෙනකොට
සාදු නද පුද පූජා දහසක් අපි සම්පූර්ණ කරගන්නවා මේ ලැබුණු මනුස්ස ජීවිතය තුළ කියලා හිතන්ඩ සාදු නද පුද පූජාව පවත්තන්ඩ ආය යලි උපදිනකොට වචන ගොත ගැහිණි නෑ. මිහිරි වචන කතා කරන්න, මැනල වචන කතා කරන්න, අනුගේ යහපත පිණිස වචන කතා කරන්න, කරුණාබර වචන කතා කරන්න, වචන 100,000 ලස්ස වාරයක් වචන කතා කරන්න අපට හැකියාව ලැබේ. ඒ නිසා පින්වතුනි, මියුරු හඬින් ඒ පැයෙන් පැයට කරන විනාඩි 5 කරන ඒ සාදු නද පුද පූජාව කරගන්න, ඒක තමයි අපේ පළවෙනිම පින්කම. අද පිරිසද්ධාවෙන් මේ පින්පෙත් අනුමෝදන් කරනවා කියන උතුම් චේතනාවෙන් පින් ටික අනුමෝදන් කරගමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. 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 හැම දිනාටම තුරුරුවන්ගේම සරණයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලතං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියං සත්තා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. පූජාව සිද්ධ කරලා අවසානයේදී මේ කරන සූත්‍ර දේශනාවෙද පින් දෙවියෝ අනුමෝදන්ම වෙත්වා කියලා සාදු කියලා මාත් එක්ක හැමෝම තාලානුකූලව සජ්ජායනා කරමු. සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කරණීය මත කුසලේන යන්තං සන්තං පදං අපි සමිච්ච සක්ඛෝජෝච සෝජෝච සුවචෝචස්ස මුදුවනතිමානි සන්තුස්ස khෝච සුබරෝච අපකිච්චෝච සහඋකවුන්ති සන්ත්‍රින්ද්‍රයෝච නිපකෝච අම්බ ගම්බෝ කුලේසු අනනුගෙන්දෝ නච්ච කුද්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදේයුං සුඛිනෝ වාකේ මිනෝන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේකේ චපාන භූතන්ති තසභාතාවරව අනවසේසා දේගාවායේ මංතාවා මච්චේ මාරස්ස කානුක තුලා දිට්ඨාවායේව අත්දිට්ඨා
येच दूरे वसन्ति अभिदूरे भूतावा सम्भवेसिव सब्बे सन्ता भवन्तु सुखितन्ता नफरो परं निकुम्बेत नाते मन्येत कन्त चिरं कञ्चे व्यारोसना पटिग संज्ञा ज्ञान्यमन्यस्य दुःखमिच्छेय महतायतनियं पुत्तं आयुषाहेक पुत्त मनोरके एवं पे सर्वभूतेषु मानसंभावे अप्रिमाणं मित्तं च सर्वलोकस्मिन् मानसंभावे अपरिमाणं उत्तं अदोच तिर्यं च असंभादं अवेरं असपन्तं तिट्टं चरं निसिन्नो वा सयानो वा यावतस्य विकतमिन्दो एतं सतिं अतिट्ठेय ब्रह्ममेतं विहारं इदमाहु दिट्टिञ्च अनुकदम्मशीलवा दर्शनेन सम्पन्नो कामेषु विनयखेदं न हि जातु गभसेयं पुनरेतेति एतेन सच्च वज्रेण होतु ते जयमङ्गलम् एतेन सच्च वच्चेन होतु ते जयमङ्गलम् एतेन सच्च वच्चेन होतु ते जयमङ्गलम् विपस्सेस नमन्तु चक्षुमन्तस्य श्रीमतो सिक्किस्पे नमन्तु सर्वभूतानुकम्पिनो वेशभूष नमन्तु नहातकस्य तपस्विनो नमतु ककुसन्धंस मारसेनापमन्दिनो को नागमनस नमन्तु ब्राह्मणस भुसीमतो कस्पस नमन्तु विपमुतस सब्दे अंगीरसस नमन्तु सक्यपुतस श्रीमतो यो इमं धम्मदेशेसि सबदुःखापनोदनं ये चापि निभूतालोके यथा भूतं विपश्यिषुं ते जनापि सुना महन्ता वेतसारदा हितं देव मनुष्यानं यं नमस्सन्ते गौतमं विचाचरण सम्पन्नं महन्तं वेतसारदं विचाचरण सम्पन्नं बुद्धं वन्दामि गौतमं बुद्धोऽतिलोकशरणो बुद्धो सूर्यो
එවං තං සරණං කේමං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං නතේ තුයං බයං සදා ධම්මෝ තිලෝක සරණෝ ධම්මෝ සූර්යෝ තමෝ නුදෝ එවං තං සරණං කේමං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං ධම්මං නතේ තුයං බයං සදා සංඝෝ තිලෝක සරණෝ සංඝෝ සූර්යෝ තමෝ නුදෝ එවං තං සරණං කේමං සංඝෝ මේ සරණං වරං ගච්ඡාමි නත්තේ තුයං බයං සදා යානිද භූතානි සමගතානි බුම්මානි වායානිව අන්තලික්කේ සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ච සුනන්තු බාසිතං තස්මායේ භූතානි සමේත සබ්බේ මෙත්තං කරෝත මානුසයා පජාය දිවාචරතෝච හරං තේ බලින් තස්මායිනේ රක්කත අපමත්තා යං කිංච විත්තං ඉදවා හුරංවා සග්ගේසු ආයං රතනං පනීතං නනෝ සමං අතේ තථාගතේන ඉදම්පි බුද්දේ රතනං පනීතං ඒතේන සච්ච වච්චේන සොත්තේ ඕතු සබ්බදා khayang viragam amatang panitang yada jagasakya muni samaito natena dhammena samante kinci idampe dhamme ratanang panitang ඒතේන සච්චේන සුවත්තේ හෝතු යං බුද්ධ සෙට්ටෝ පරිවන්න ඒ සුචින් සමාදේමානං තරිකඤ්ඤමහෝ සමාදේනාතේන සමෝන විචතේ ඉදම්පේ ඒතේන සච්චේන සුවත්තේ හෝතු යේ පුග්ගලාට සම්පසත්තා චත්තාරේ තානි යුගානි හොන්තු තේ දක්ඛිනේය සුගතස්ස ශාවක ඒතේසු දින්නානි මහඵලානි ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්තේ හෝතු යේ සුපයුත්තා මනසා දල්ලේන නික්ඛාමිනෝ ගෝතම සාසනම්මේ තේ පත්තේ පත්තාමතං විගය
ලතා මුදා නිබ්බුතින් බුඤ්ඤමාන ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවද්දයෝතු යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බේවාතේ බියසම්පකම්පියෝ තතුපමං සප්පුරිසං වදාමි යෝ අරිය සච්චානි අවිච්ච පස්සති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ අරිය සච්චානි විභවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපිතේ හොන්තු බුසපමත්තා නතේ බවං අටමං ආදියන්ති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු සහවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවන්ති සක්ඛාය දිට්ඨි විචිකි චිතං ච සීලබ්බතං වාපි යත තේකින්චේ චතු අපායේ ච විපමුත්තෝ චචබිටානානි අපම්බෝකතුං ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායේන වාචා උතචේතසවා අපබ්බෝසෝ තස් පටිච්චාදාය අබබ්බතා දිට්ඨ පදස්ස උත්තා ඉතම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු වනප්පගුම්බේ අතාපුසිතංගේ ගිම්මාන මාසේ පටමස් මින්ගිම්මේ තතෝපමං ධම්ම වරං අදේශයේ ඉදම් පානගාමින් පරමං හිතාය ඉතම්පි බුතේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු වරෝ අරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේශයේ ඉදම්පි බුතේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කේනං පුරාණං නවං නත්ති සංභවං විරත් චිත්තා ආයතිකේ භවස්මින් තේකේන බේජා විරුලිච්ඡන්දා නිබ්බන්තේ දේරායතයං පදේපෝ ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු
යානේද භූතානි සමගතානි බුම්මානි වායා නිවං තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං නමස්සාම සුවත්තේ හෝතු යානේද භූතානි සමගතානි බුම්මානි වායානි වං තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවතේ හෝතු යානේද භූතානි සමගතානි බුම්මානි වායා නිවං තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවත්තේ හෝතු ඒතේන සච වචේන දුක්ඛෝපසමින්තුතේ ඒතේන සච වචේන භයෝපසමින්තුතේ ඒතේන සච වච්ජේන රෝගාවුපසමින්තුතේ සයෙන් සොයස්මින් සුකතස ධාතු නිම්මාය රන්සු ජලබුදරූපං ස්වර්ණමාලේති පතේත නාමං වන්දාමහං තෝපවරං මහංගං සයෙන් සොයස්මින් සුගතස්ස ධාතු නිම්මායරං සුජ්ජල බුද්ධරූපං ස්වර්ණමාලේතේ පතේත නාමං වන්දාමං තෝප වරං මහංගං සයෙන් සොයස්මින් සුගතස්ස ධාතු නිම්මායරං සුජ්ජල බුද්ධරූපං ස්වර්ණමාලේතේ පතේත නාමං වන්දාමහං තෝපවරං මහංගං සාදු සාදු සාදු. අවසාන වශයෙන් මේ උතුම් පින්කමේ අනන්ත ආශිර්වාද අපි හැමදෙනාම අපේ ජීවිතවලට ලං කරගමු. ඊයේ සවස් කාලයේ පටන් උතුම් ද්‍රෝණියන් ධාතුන් වහන්සේලා වැඩ සිටින මේ ස්වර්ණමාලී මහා සෑයට ශතහදික වූ ඖෂධ පූජාවන් පූජා කරා. ලක්ෂයක් වූ දහස් පෙතියක් මල් මං පූජා කරා. දැල්වෙන පහන් ආලෝකයන් මා පූජා කරා. සුවඳ දුම් පූජා කරා. ගිලම්පසාදේ හේවිසි නාදයදේ නානා ප්‍රකාර වූ සියලෝම පුද පූජාවෝ මගේ බුදුරජ ජානන් වහන්සේට සාදු සාදු මම පූජා කරා. උතුම් සත්බුදු රජාණන් වහන්සේලාටත් මන් සියලු පූජාවෝ පූජා කරා සත්‍යයි. සාදු සාදු දෙවියන්ට මම ආරාධනා කරා සත්‍යයි. බමුණන්ට බඹුන්ට මම ආරාධනා කරා සත්‍යයි. නාගයන්ටත් මං ආරාධනා කළා සත්‍යයි. සියලුම දිව්‍ය රාජකල බ්‍රහ්ම රාජකල නාගකල සියලු සත්වයෝ මේ පුණ්‍ය භූමියට වැඩිය බව සත්‍යයි. සාදු සාදු
මේ උතුම් පින්කමට සාදුකාර දුන් බව සත්‍යයි. සාදු සාදු. මේ උතුම් පින්කමට දෙවියෝ සාදු නාද පැවැත්වුවා සත්‍යයි. සාදු සාදු. මගේ ජීවිතේ පින්වන්තයි. මගේ ජීවිතය පින්වන්තයි. සාදු සාදු. මගේ ජීවිතය මේ මහා සෑයට පූජාම වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඉතින් අපි හැම දෙනාම එකට මේ උතුම් පින්කමේ ආශිර්වාදය අපේ ජීවිතයට අපි ලබා කරගනිමු. මගේ ජීවිතයට අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. මගේ ජීවිතයට ඇති වේ තිබෙන රාහු කේතු රවි සඳ කුජ බුදුගුරු කිවිසෙන සුරු කියන නවග්‍රහ නව දෙනා වහන්සේලාකින් මගේ ජීවිතයට ඇති වී තිබෙන ඇති වෙන්නට තිබෙන කරදර විපත් බාධකයක් අපල උපද්‍රවයක් ආදියක් වේ නම් ඇස්වහ කටවහ දෝෂාදියක් වේ නම් ඒ සියලුම දෝෂාන්ධකාරයක්මද ඒ වගේම හදිවුණියම් බන්ධන කොඩි විනයක් කර තිබේ නම් බුද්ධ ආඥාවේ සත්‍යානුභව බලයෙන් මා මේ කරා වූ පින්කමේ සත්‍යානුභව බලයෙන් මගේ ජීවිතයට ඇති වී තිබෙන ඇති වෙන්නට තිබෙන සියලුම ලෙඩ රෝග කරදර විපත් බාධක ආදිය සසර පුරාම නොදැන කරා වූ අකුසල ප්‍රතිවිපාකද අනේ සාදු සාදු මේ පින්කමේ බලයෙන් යටපත් වී සසර පුරා කරා වූ පින්මතු වේවා. සසර පුරාම පූර්ණේ කර කුසල් මතු වේලා මගේ ජීවිතේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා. ආයු වර්ණ සැප බල ප්‍රඥාවම ලැබෙත්වා. කායික මානසික සහනයම ලැබෙත්වා. මා කරන යහපත් රැකී ආරක්ෂා වෙලහෙන දාම් කටයුතු දියුණු වේවා. ධාර්මික වේවා. අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. මගේ හිතේ තිබෙන ප්‍රාර්ථනාවක් වේ නම් නව රැකියා බලාපොරොත්තුවක් වේ නම් ඒ සියලුම ප්‍රාර්ථනා බුදුරජාණන් වහන්සේගේ නවාරහදේ බුදුගුණ බලයෙන් මගේ සීලයේ මේ කරා වූ පිනේ සත්‍යානුභව බලයෙන් සියලු ප්‍රාර්ථනාවක්ම ඉෂ්ට සිද්ධ වේවා. සාදු සාදු. මගේ ජීවිතේට සෙතක් ශාන්තියක්ම වේවා කියලා අපි සෙත් කවි කියමු. මාත් එක්ක හැමෝම එකට ශබ්ද නගලා කියමු. ගෙන් පිට වේ නැවත නතුරු අපට මුනිකුණ පිහිට වේවා. කරන්නට යන සියලු කටයුතු සිතන පරිදිම සඵල වේවා. මෙයින් මතු කර දරද උවදුරු කිසිම කලෙකදේ ලං නොවේවා. බුදුම් දම් සංග රුවනේ බලයෙන් සදාකල් සිත සහන දේවා. සැනසුමේරන් දොරටු ඇරිලා ලෝසතුන් සිත් සිසල් වේවා. සියලු දුක් දුම් නස්සී දේවා. දහම් සුවයෙන් හදනි වේවා. ගැටලු ඉඳ ඉට නැගෙන තරමට විසදෝමත් හේ සමග ඒවා. සාමදානය සිසිල පැතේරේ ලෝක සාමය උදාවේවා. තුනුරුවන් සතු ගුණපාලෙන් ලොව සැමදේනාටම සැප ලැබේවා.
වැරදි අදස් නපුරෝ සෙතෝ වෙලේ මෙත් සිසිල් බලයෙන් මැකේවා ලොවට වැට ඇත්තේ උතුම් ජීවිත බුදු බාලෙන් බොහෝ කල් දෙනේවා ලෝතුරා බුදු සසුන බබලා සියලු යහපත උදා වේවා සාදු සාදු මෙමහා කළ පින් පැතේ පැතේ තිබේවා හාතියාදේ නොදැන කළ පව් සේදි සේදේ ගෙවේවා ජාති ජාති දුකක් විපතක් කිසිම කලෙක් දේ නොවේවා සාදු සාදු මෙපින් බලෙන් නිවන් සම්පත් ලැබේවා අරුණ වේලේ බුදු අපේ මුනේ දම් දේසු ජය මංගලං දරුණු වසවත් දහම් බලයෙන් පෙරදවෝ ජය මංගලං සුබන පරසතු මදාරාමල් අටමිටක් පිදෝ මංගලං සියලු ලෙඩ දුක් සියලු කරදර දුරු වේවා ජය මංගලං පිදුව දෙකුරුන් දෙයත් බැඳලා බමුණාට වෙසතුරු මංගලං සඳුකෙවිමනේ එමුනේ ගුණකින් ඇන්ද සඳ මැද මංගලං හින්දුව යහනක යශෝදර හැර පැවේදේවුණු ජය මංගලං සියලු අපලද සියලු කරදර දුරු වේවා ජය මංගලං නොහැර උත්පල දෙනෙත් නැති මෝ පියං රැකී ජය මංගලං අදහසින් දඩේ කරන මව්පියෝ නොවේදිකේ ජය මංගලං බුදුගිරිමේ කළා ඇතෝ දැක දපන කළ ජය මංගලං
සියලු ලෙඩ දුක් සියලු කරදර දුරු වේවා ජය මංගලං සාදු කියමු. මේ උතුම් දේවතා වර්ණනා පින්කම මෙතනින් නිමාවටපත් කරමු. මේ පින්කම තුලින් රැස් කරගන්නට යෙදුන පින් දෙදෙව්ලොවට අධිපති සක්‍ර දේවේන්ද්‍රයන්න් වහන්සේට අනුමෝදන් වේවා. සහම්පති මහා බ්‍රහ්මයාණන් වහන්සේට සනන් කුමාර දෙවියන්ට ගටේකාර මහා බ්‍රහ්මයාණන් වහන්සේට තිස්ස මහා බ්‍රහ්මයාණන් වහන්සේ ඇතුළු මහා බ්‍රහ්ම රාජකරට සාදු සාදු මේ පින් අනුමෝදන් වෙත්වා. ස්වර්ණමාලි මහා සෑ දෙව්දුවටත් මේ පින් සාදු සාදු අනුමෝදන් වේවා. විශ්මකර්ම දිව්‍ය පුත්‍රයාණන් වහන්සේටත් සාදු 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 මේ පින් අනුමෝදන් වේවා. සක්‍ර දේවේන්ද්‍රයන්න් වහන්සේටත් සාදු 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 මේ පින් අනුමෝදන් වෙත්වා. මාතලේ පුත්‍ර පංචසික දෙවිවරුන්ටත් සාදු සාදු මේ පින් අනුමෝදන් වෙත්වා. මතුවනාගතේ බුදු වෙන නාත දෙයි හාමුදුරුවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. දුටුගැමුණු දිව්‍ය රාජෝත්තමයාණන්ටත් මේ පින් සාදු සාදු අනුමෝදන් වෙත්වා. මහා විෂ්ණු දෙවියන්ටත් සාදු සාදු මේ පින් අනුමෝදන් වෙත්වා. මහා ඊශ්වර ශිව දෙවියන්ටත් සාදු සාදු මේ පින් අනුමෝදන් වෙත්වා. විභීෂණ පුල්වන් දෙවිවරුන්ටත් සාදු සාදු මේ පින් අනුමෝදන් වෙත්වා. උතුම් ශ්‍රී පාදස්ථානයේ රකින සෝවන් මාර්ගඵලලාභී සුමන සමන්දේ හාමුදුරුවන්ට සාදු සාදු මේ පින් අනුමෝදන් වෙත්වා. ජීවමාන පත්තිනි කන්නගේ දිව මෑණියන්ටත් සාදු සාදු මේ පින් අනුමෝදන් වෙත්වා. අලුත් නුවර දැඩිමුණ්ඩ දෙයි හාමුදුරුවන්ටත් සාදු සාදු මේ පින් අනුමෝදන් වෙත්වා. මුහුදු මණිමේකලා දිව්‍යාංගනාවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. සීනිගම දෙවොල් දෙයි හාමුදුරුවන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. දුතරාෂ්ට විරුඩ විරූපක්ෂ වෛශ්‍රවණ කියන සතරරම් මහා රජදරුවන් ප්‍රමුඛ සේනාවටද සාදු 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 මේ පින් අනුමෝදන් වෙත්වා. එදා මේ මහා සෑය තනවන් උදව් කළ සියලෝම දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. මහා ගණපති සරස්වති මහා ලක්ෂ්මී දුර්ගා භද්‍රකාලී ඒ උතුම් සොහොන් කාලේ මෑණියෝ ඇතුළු සාදු සාදු ඒ දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. බ්‍රහ්මචාරී සීල ගුණේ යුක්ත තෙරුවන් සරණ ගියපු ගම්භාර ජීවමාන දෙවියන්ට සිත සෝනියන් දෙවියන්ට සාදු 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 මේ පින් අනුමෝදන් වේවා. මහා සෙන්දේ හාමුදුරන්ටත් මේ පින් අනුමෝදන් වේවා. මින්නේරි දෙවියන්ටත් සාදු 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 මේ පින් අනුමෝදන් වෙත්වා. ජය ශ්‍රී මහා බෝහාමුදුරන්ට අධිග්‍රහිත කළුබණ්ඩාර දේවතාවුන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ගම්කරට බාර වැඩ වාසය කරන මේ පුණ්‍ය භූමියේ ගස්කර් පර්වතවලට අරක්ගෙන සිටින බෝමාඩු දෙවි දේවතාවුන් වහන්සේලාට අපිව රකින ආරක්ෂා කරන අපගේ ඉෂ්ඨකාමී දෙවියන්ට සාදු 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 මේ පුණ්‍ය භූමියට වැඩි සියලුම දෙවියන්ට සියලුම සක්වල දෙවියන්ට සාදු නාද දීලා අපි පින් අනුමෝදන් කරමු. සාදු 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 සියලුම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. සාදු 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 මේ පින් දෙවියන්ටම අනුමෝදන් වේවා. මේ පින් දෙවියෝ සාදුකාර දීලා අප ගැන අනුකම්පා කොට පින් අනුමෝදන් වුණුසේක්වා. දෙවියන්ගේ දෙව විමාන සැපවත් වේවා. දෙවියන්ගේ දේව එර්දී බලයේ වැඩෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ප්‍රභාස්වර භාවයේ වැඩෙත්වා. දෙවියන්ගේ දිව්‍ය පරිවාර සම්පත්තිය වැඩි වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආයු වර්ණ සැපබර ප්‍රඥාව සේනාව වැඩෙත්වා. දෙවියන්ට මේ ගෞතම බුදුසසුන තුලදීම ධර්මය අවබෝධ කරගෙන මතු බුදු වෙන්නම
දෙවියන්ට මේ පින් සාදු සාදු පාරමිතාවක්ම වෙත්වා මේ පින් සියලුම දෙවියන්ට අනුමෝදන්ම වෙත්වා කියලා හැමෝම ශබ්ද නගලා සාදුකාරයක් දෙමු. නාග ලෝකේ වැඩ සිටින මණියක් එක නාග රාජානන්ටත් මේ පින් සාදු සාදු අනුමෝදන්ම වේවා. මහා කෙළනා රජුන්ටත් මේ පින් සාදු සාදු අනුමෝදන්ම වෙත්වා. ගාන්ධර්ව නාග රාජානන්ටත් මේ පින් අනුමෝදන්ම වෙත්වා. නාග ලෝකේ මේ පුණ්‍ය භූමියට වඩින මහා තෙර්දිවල සම්පන්න මිනිස්ය වෙස් මවා කියන මේ මහා සෑය වන්දනා මාන කරන සියලුම නාග පිරිසට බුදුන් සරණ ගිහිල්ලා පින් පුරන්ට කැමති සියලු නාගයන්ට සාදු සාදු සියලුම නාගයන්ට මේ පින් සාදු සාදු අනුමෝදන්ම වෙත්වා. සියලුම නාගයන්ට මේ පින් අනුමෝදන්ම වෙත්වා කියමු. සියලුම යක්ෂ සේනාවටම මේ පින් අනුමෝදන්ම වෙත්වා. සියලුම പ്രേත සේනාවටද මේ පින් අනුමෝදන්ම වෙත්වා. මේ පින් සියලුම කුම්භාණ්ඩ සේනාවටදම අනුමෝදන් වෙත්වා. මේ පින් සියලුම පිසාච සේනාවටද අනුමෝදන්ම වෙත්වා. මේ පින් සියලුම ගන්ධබ්බ සේනාවටද අනුමෝදන් වේවා. මේ පුණ්‍ය භූමියේ රකින මේ වාහන කඩවලට අධිග්‍රහිතව ඉන්න ඒ බහිරව දෙවි හාමුදුරන්ට ඒ බහිරව දෙවියන්ට ඒ මේ පින් සාදු සාදු බහිරවයන්ට අනුමෝදන්ම වේවා. මේ පින් සියලුම සත්වයන්ට අනුමෝදන්ම වෙත්වා කියලා සාදු 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 කියමු. ජය ශ්‍රී මා බෝහාමුදුරන්ගේ ඒ සිට පින් අනුමෝදනාවෙන් බලා සිටින අපගේ සාංසාරික ඥාති වර්ගයාට එමියගේ ඇත්තන්ටද මේ ස්වර්ණමාලි මහා සෑ පුණ්‍ය භූමියේ පියවි ඇසට නොපෙනෙන ඒ සියලුම අමනුෂ්‍ය බලවේගයන්ට පින් අනුමෝදනාවෙන් බලාපොරොත්තුවෙන් ඉන්න සියලුම මියගිය ඇත්තන්ට සාදු 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 මියගිය ඇත්තන්ට මේ පින් අනුමෝදන්ම වේවා. සාංසාරික සියලුම ඥාතීන්ට සාදු සාදු මේ පින් අනුමෝදන්ම වේවා. දුක්ඛිතාත්ම භාවයක ඇත්තන් එයින් නැත මිදෙත්වා. අප කරගත් මේ පින්බලයෙන් දිව්‍ය සැප සම්පත්තියෙන් අත්විඳින්නට තිව තේජස විඳින්නට මේ බුදු සසුනදිම නිවන් දකින්නට මේ පින් මියගිය ඇත්තන්ට අනුමෝදන්ම වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. නැවත වතාවක් හැමෝම ශබ්ද නගලා සාදු කියමු. දහසක් බුදුන් බුදුවන මේ හිමිදිරි උදෑසන ඊයේ සවස් කාලේ පටන් අපි කරගත්ත පින්කම සත්‍යයි හැමෝම ඉන්න තැන් වලින් නැගිටලා මේ මහා සෑය දෙස බලාගෙන අපි හැමෝම සත්‍යක්‍රියා කරමු. මේ මහා සෑය උදෙසා උතුම් මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සංඥාවෙන් මගේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා කියා මගේ ජීවමාන සංඥාවෙන්ම මගේ බුදුරජාණන් වහන්සේ පිදුවා මම සත්‍යයි. දෙවියන් බබුන් නාගයන් වන්දනා මාන කරන සියලුම සත්‍යයන් වඳින පුදන මේ විශ්වයේ බලගතම තැන මේ මහා සෑයට මං පූජාවන් සිද්ධ කළා සත්‍යයි. සාදු සාදු දහසක් මගේ පව් මෙකේවා මගේ අකුසලයන් යටපත් වේවා. අනේ සාදු 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 මගේ කුසලයන් මතු වේවා. මේ මහා සෑය සත්‍යයි. මේ මහා සෑය ආශ්චර්ය සත්‍යයි. දෙවිවරු මේ දැනටත් රහතන් වහන්සේලා දැනටත් මේ මහා සෑය ඇතුළතුර පිරිස් සජ්ජායනා කරනවා සත්‍යයි. හේවිසි නාදේ ඇසෙනවා සත්‍යයි. දෙවියෝ පරසතු මදාරා මල් රැගෙන හිමිදිරි පාන්දර මේ මහා සෑය වන්දනා කරනවා සත්‍යයි. සාදු සාදු සත්‍යානුභව බලෙන් මේ ලෝකේ සියලුම සත්‍යෝ නිදුක් වේවා. සියලුම සත්‍යෝ නිරෝගී වේවා. සියලුම සත්‍යෝ සුවපත් වේවා. සියලුම සත්‍යෝ දුකින් මිදෙත්වා. සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. ක්‍රෝධ නැත්තෝම වෙත්වා. ඊර්ෂ්‍යා නැත්තෝම වේවා. මේ පින් බලෙන් මගේ සිත බුදු කුටියක්ම වේවා. මගේ හදමඩර බුදුරජාණන් වහන්සේට මං පූජා කරමි.
මගේ හදවත බුදුරජාණන් වහන්සේට සුගන්ධ කුටියක්ම වේවා. මගේ බුදුරජාණන් වහන්සේගේ ගුණය මගේ හදවතේ රැව්පිලි රැව් දේවා. මගේ බුදුහාමුදුරන් වහන්සේගේ සිංහ ඒ ഘോഷාව මගේ කන් දෙක සවන පුරාම රැව්පිලි රැව් දේවා. සාදු සාදු මේ ආශ්චර්යමත් පින්කම සත්‍යයි. සාදු සාදු මේ සෙසෙල් සුලං මතේ මා කරගත්තා වූ පින සත්‍යක්මයි. සත්‍යානුභව බලයෙන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඉදිරියේදී ඔබ වහන්සේගේ මහා සෑයට උපස්ථාන කොට ඔබ වහන්සේ වැඩ සිටිනවා ජීවමාන සංඥාවෙන්ම මම ඔබ වහන්සේට පූජා පැවැත්තුවා. ඔබ වහන්සේට දානේ පූජා කොට දෙව්ලොව ඉපදුණු දිව්‍ය පිරිස කියා නිම කළ නොහැකිය. ස්වාමිනී බුදුරජාණන් වහන්සේ බඹලව බ්‍රහ්ම රාජ කළ ඔබ වහන්සේ නිසා බෙහුණා. ස්වාමීනි නාග ලෝකේ නාග රාජයන්න් වහන්සේලා තෙරුවන් සරණ ගියා. ස්වාමීනි අනේ මටත් ඒ ධර්මයේම පිළිසරණ වේවා. මගේ හිතේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. හිතේ ඇතිවෙන දුක්ගින්දර කරදර විපත් බාධක බුදුහාමුදුරනේ මට කාටවත් කියා ගන්න බැරි මගේ හිතේ ඇතිවෙන හැම වේදනාවකටම බුදුහාමුදුරන්ගේ ධර්මයේම මට මේ මොහොතේ පටන් පිළිසරණක් වේවා. ඒ ධර්මයේම මගේ ජීවිතේට හෙවණැල්ලක්ම වෙත්වා. අනේ මගේ ඇස් වලින් වැටෙන හැම කඳුලක්ම අනේ භාග්‍යතුන් වහන්සේ නවතා දෙනුසේක්වා. ඔබ වහන්සේගේ ධර්මයේ ආශ්චර්යයි. ඔබ වහන්සේ ගාවට අඬාගෙන වැළපීගෙන ආපු මිනිස්යෝ රහතන් වහන්සේලා වුණා. සත්‍යයි බුදුරජාණන් වහන්සේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාහට අනුකම්පා කොට ඒ ආශිර්වාදේ කරුණාව මාහට දක්වනුසේක්වා. මාහට අනුකම්පා කොට මේ වගේ පින්කම් මට තව කරන්ට දේ හාමුදුරන් වහන්සේලා ආශිර්වාදය ඇතුළුව බුදුරජාණන් වහන්සේගේ අනන්ත ශක්තිය මා තුළට ගැබ්වේවා. මේ විශ්වයේ විශ්ව ශක්තිය මා තුළට ගැබ්වේවා. කුසලයන් වැඩිම වේවා. කුසල් සිත් ජනිත වේවා. සාදු 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 මගේ සිත බුදු කුටියක්ම වෙත්වා කියමු. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්තේ මෙතය නාමේන බුද්ධෝ භවිත්වා නිබ්බානගාමින් දේස්තේ ධම්මං වාසේති සෝදානි තුසිතම් මිලෝකේ වන්දාමන්තං අරබෝධි සත්තං අනගමති මනෝඥං ධම්මචිත්තා නිදානං අනගිමුකන ගාස්ත්‍රං අග්‍රලෝකග්‍ර සත්තං අමර රුචිර දේයං පූජනීයාන බුද්ධෝ අමරදිපතිනාත දේවරාජං නමාමං සම්බුද්ධ ශාසන වරං යති පුක්ඛ වංච සම්පාලනාය පටිලද්ද වරෝය සස්සේ පුඤ්ඤානි මහණි අනුමෝදය වාසුදේවෝ පාලේතුම සතත සත හිතවන්තෝ සම්බුද්ධ ශාසන වරං ඉදරෝ නස්මින් සම්පාලනාය පටිලද්ද වරෝ මහින්දේ පුඤ්ඤානි මහණි අනුමෝදය සලානන දේවරාජා පාලේතුම සතත සත හිතවන්තෝ සම්බුද්ධ පාද වරලාංඡන සෝවිත වාසේ සමන්ත කිරි මුද්දනේ දේවරාජා පුඤ්ඤානිමානේ අනුමෝදය ඉදං සුමනා විදානෝ පාලේ තුමන් සතත සත හිතවන්තෝ නානවන්නෝ මහා තේජෝ දාතයවානෝ ග්‍රාම සංචාරකෝ දේවෝ ඉමං පුඤ්ඤානුමෝදතු මාතරං පත්තනෙන් වන්තේ ස්වර සත්තං ශුවං කරන් දදන්න ස්වත්තම් මහයං ආරෝග්‍ය ආරක්ෂණං බලං අග්නි ශක්ති විදාරින්නේ පතිවෘතා නිත්‍ය රක්ෂණේ सर्वदोचारे नित्यं कन्नगे देवे नमाम्यं काले सत्तमधुराणि नानावतार दर्शने भासिने रूपदमने कथमेदं पुण्यलाभिनी इदं मे ज्ञातेन होतु सुखिता हुन्तु ज्ञातयो इदं मे ज्ञातेन होतु सुखिता हुन्तु ज्ञातयो इदं मे ज्ञातेन होतु सुखिता हुन्तु ज्ञातयो एतावता जम्मेहि सम
සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ නාගානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මේ සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ තු යාව නිබ්බානපතිය ඉදං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු 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 මේ උතුම් දේවතා වරණාදී පින්කම් මේ වෙලාවෙන් අවසන් වෙනවා. මේ පින්කම් අද අපිට මේ විදිහට පවත්වන්නට පුළුවන් උනේ ඒ මාවර මණ්ඩය සත්සවිසිංහ පවුර ඒ ජාතික එකමුතුවේ සංවිධානයේ ඒ පින්නන්ත ඒ ප්‍රධාන මේ පින්කමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන ඒ මාවර මණ්ඩේ විහාරස්ථානයේ ගෞරවනීය පින්නන්ත ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ වගේම තමයි පින්නන්ත සුරංග ලක්මාල් අයියාගේ ප්‍රධානත්වය ඇතුළු දේශයේ මේ ලංකාවේ වගේම තමයි විදේශ රටවල් වල වෙසෙන පින්නන්ත හැමදෙනාගේම ඒ දහඩිය මහන්සියෙන් වගුරවපු ඒ මේ පින්කම සඳහා යොදවපු ඒ සල්ලි වලින් මුදල් වලින් ශ්‍රමයෙන් තමයි මේ පින්කම මේ විදිහට අපි ලස්සනට සිද්ධ කරේ. ඉතින් මේ පින්කමට සම්බන්ධ වුණු මගේ පින්නන්ත ඔබ හැම දෙනාටම ඒ වගේම තමයි ඒ මාවර මණ්ඩය සත්සවිසිංහ පවුර ජාතික එකමුතුවේ සංවිධානයේ පින්නන්ත හැම දෙනාටම ඒ වගේම තමයි මේ ශබ්ද විකාශන ආදී යන්ත්‍ර සපයපු ඒ වගේම මේ වේදිකා ආදී දේවල් සපයපු ඒ වගේම මේ පටිගත කිරීම ආදී කැමරාකරණ ආදී දේ කරවපු හේවිසි ආදී පවත්වපු ඒ වගේම තමයි මේ පින්කම මේ විදිහට ලස්සන කරගන්න වචනකින් හරි උදව් උපකාර කරපු හැම දෙනාටම ඒ වගේම තමයි ගෞරවනීය අටමස්ථානාධිපති පින්නන්ත අපගේ නායක ස්වාමීන් වහන්සේට ඒ වගේම තමයි ස්වර්ණමාලි මහා සෑ පුණ්‍ය භූමියේ බාරකාර පින්නන්ත මහා නායක ස්වාමීන් වහන්සේට ඒ වගේම තමයි මාව ප්‍රවෘජ්ජා භූමියට පත් කළ ඒ පින්නන්ත මාගේ ගුරු දේවෝත්තම නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මේ පින්කමට සම්බන්ධ වුණු පින්නන්ත මහා සංඝ රත්නයේට නිදුක් නිරෝගී භාවය ආයු වර්ණ සැප බල ප්‍රඥාවම ලැබේවා ලැබෙත්වා කියලා සාදු කියමු. ඒ වගේම තමයි පින්නන්ත මෙහෙණින් වහන්සේලාටත් මේ උතුම් පින්කමේ ආශිර්වාද බලයෙන් කාය ශක්තිය මානසික ශක්තිය ලැබේවා. මේ ගෞතම බුදු සසුන තුළදීම ධර්මයෙන් අවබෝධ කරගන්න මේ පින්කම ශක්තියක් වේවා. අපි හැම දිනාටම සත්පුරුෂ ආශ්‍රය කල්යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා. අසත්පුරුෂ ඇසුර අපිට හමු නොවේවා. සත්පුරුෂ ඇසුරම අපිට හමු වේවා. අසත්පුරුෂ අපි ජීවිත වලින් ඈත්ම වේවා නැතිම වේවා. මේ ගෞතම බුදු සසුන තුළදීම මට ධර්මයෙන් අවබෝධ කරගෙන සෝවන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මේ මාර්ගඵල වලින් මාර්ගඵල අවබෝධ කරගෙන මට මේ ගෝරක සසරෙන් එතර වන්නට මේ විශ්වයේ බලගතුම ඒ උතුම් වූ ලාභය ලබන්න මට මේ උතුම් පින්කම පාරමිතාවක්ම වේවා. සාදු සාදු සාදු. ඈත ආකාශයේ හිරු දෙවියෝ පායාගෙන එනකොට ඈත අහස නිල්වන් පැහැයටපත් වීගෙන එනකොට අද අපේ පින්කම් මාලාව ලස්සනට නිමාවටපත් වෙනවා. කිරිම කිරිපාටින් සුදෝ සුදු පාටින් බබලන මේ මහා සෑය ඊයේ රාත්‍රියේ කාලයට වැඩිය දැන් මේ මහා සෑය දිහා බලනකොට ඈත අහස කොච්චරනම් දැන් පින්වන්තයිද, ඈත අහස කොච්චරනම් දැන් පැහැදිලිද වෙනදා හිමිදිරි උදෑසනට වැඩිය මේ මහා සෑය වටේට තියෙන අහස කළු පැහැති වෙලා තිබෙනකොට මේ මහා සෑයට ඉහළ අහස පමණක්ම නිල් පහට ගැබින් මේ මහා සෑයට වන්දනා කරනවා, මේ මහා සෑයට ආශිර්වාද කරනවා, අපේ ජීවිතවලට දෙවියෝ ආශිර්වාද කරනවා. ඒ දෙවිවරුන්ගේ පැමිණීමත් සමගම අපේ ජීවිත සිත් සතන් සතුටින් පිරී ඉතිරේ යනවා. සාදු සාදු. අපේ පින්කම සාර්ථක වුණා, අපේ පින්කම සාර්ථක වුණා කියලා හැමෝම සාදුකාරයක් දෙමු. පින්වන්ත හැම දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලත්තං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියං සත්තා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු. සුපින්වත්නි, පරිස්කාර පූජාව සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට සුපින්වතුනි අපි දන්නවා සක්වා ගැබ දක්වා මහා පරිස්කාර පූජාවක් සිදු කළත් ධර්ම දාණය තරම් අක්‍ර වන්නේ නැහැ. නමුත් සුපින්වතුනි, සබ්බ රසං ධම්ම රසෝ ජිනාති සබ්බ රතින් ධම්ම රති ජිනාති තණ්හක්කයෝ සබ්බ දුක්ඛා පමුච්චති. ලෝතුම් දාණය වන්නේ භාග්‍යවතුන් වහන්සේගේ නවලෝකෝත්තර සපරියාප්තික නිර්මල ශ්‍රී සත්‍යර්මයේ දන් දීමමයි. ඉතින් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සත්‍යර්මය චක්කවර්ති සිංහනාද සූත්‍රයේ සඳහන් වෙන විදිහට සත්‍යර්මයේ සිංහනාද කළ වන්දනීය පූජනීය තෙරුන් වහන්සේ අවසරයි කාව්‍ය ශ්‍රී කාව්‍ය විශාරද පූජනීය යතිවරයාණන් වහන්සේ මාතලේ සුමංගල ගෞරවනීය තෙරුන් වහන්සේට තවත් වින්සත් සත වර්ෂාධික කාලයක් ගෞතම සම්බුදු සසුන ශෝභමාන කරමින් මේ තුරුණු දිවියම ගෞතම සසුනේ උන්නතිය වෙනුවෙන් කැප කරනවා වගේම තවත් මහා හැඟි මහානීය පින්කම් වලට උන්වහන්සේගේ සුමාදූරිය හඬමුසු කරන්නට ශක්තිය ලැබේවා, වාසනාව ලැබේවා, මහා පුණ්‍ය සම්පත්තිය ලැබේවා. උන්වහන්සේ සීලයෙන් වැඩෙත්වා, උන්වහන්සේ සමාධියෙන් වැඩෙත්වා, උන්වහන්සේ ප්‍රඥාවෙන් වැඩෙත්වා. අවසානයේ පුණ්‍යවන්ත ස්වාමින් වහන්සේට අමා මහා නිවන් සම්පත්තියෙන් සසර දුක්ඛින් නිවාලන්නට මේ ගෞතම බුද්ධ රාජ්‍ය තුලදීම උතුම් වූ වරම සහ වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. සුවින්වත්නි, හෝරා කිහිපයක් ඔබට සංකනාදයක් ඇහෙන්නට ඇති. සංකනාදයකින් මේ ස්වර්ණමාලී මහා සෑමලුවම කම්පිත කරමින් බුද්ධානුභාවයෙන්, ධම්මානුභාවයෙන්, සංඝානුභාවයෙන් මේ පුරයම ඒකාලෝක කරන අපේ කල්යාණ මිත්‍ර සහෝදරයාටත් අපි ප්‍රාර්ථනා කරනවා ඔය සංකනාදයෙන් සසුන්ලෝ වැඩසටන්නට වරම ලැබේවා, වාසනාව ලැබේවා. සාදු 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 සාදු. සුපින්වතුනි, දහසක් භාග්‍යවතුන් වහන්සේලා කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨාශ්‍රව සහ අවිච්ඡාශ්‍රව කියනා වූ සතර ආශ්‍රවයන් දුරු කරලා උතුම් අභිසම්බෝධියට පාත්‍ර වෙන පුණ්‍යවන්ත උදෑසනකයි ඓතිහාසික ස්වර්ණමාලී මහා සෑමලුවේ සිට අපි ඔබත් සමගින් සත්සවිසිංහ පෞර ජාතික සංවිධානයේ සියලු Facebook සහ YouTube මාධ්‍ය අවකාශයන් ඔස්සේ මෙලෙසින් සජීවී වේකාසු වේ. නිවන් ලබාවා. රන් මැලි රන් කොත මුදුනේ නවසිලොමින මිනි කිරණේ සම්බුදු ගුණ ගඟුල ගලාලා සුවපත් වේවා. සිරිලක නිවි පහන් වේ.